කොහොමද යාළුවනේ ගොඩාක් කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගේන්න උනේ. මොකද පහුගිය දවස් ටිකේම මම ලෙඩ වෙලා එක ප්‍රශ්න. ඉතින් මේ වේදනාකාරී ජීවිතයත් එක්ක කාලය ගත කරන ගමන් මේ අද උතුම් වෙසක් පොහොයදා උදෑසන 4:30ට විතර කලින් දවසේ රෑ වෙනකම් වෙසක් කූඩු අලවන්න වුණා. මොකද මේ සැරේ ගෙදරටත් මට වෙසක් කූඩු හදලා යවන්න වුණා. ඒ එක්ක ඉතින් මෙහෙ කූඩු අලවන්න චුට්ටක් පරක්කු වුණා. ඉතින් රෑ 11:00 විතර වෙනකම් කූඩු ටික අලවලා දාලා පාන්දර නැගිටලා කිරි ආහාර ටික හැදෙනකම් මං ඉතින් මේ ගේ අස් කරලා අත ගාලා දාන්න තමයි හැදුවේ. ඉතින් පහුගිය දවස් ටිකේම මොනවම හරි ලෙඩ දුක් වලට මුහුණ දෙන්න වුණා. ඒකයි වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ. මාත් එක්ක රැඳිලා හිටපු මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් හදාගත්ත කිරි ආහාර වලින් කොටසක් අපේ නිවසේ වැඩ ඉන්න ගෞතම බුදුරජාණන් වහන්සේටත් පූජා කරලා ඉතිරි ටික පන්සල් අරන් යන්න තීරණය කරා. ඉතින් මම අප්‍රේල් පොය මගන අනිත් හැම පොයකටම කැඩි හරි සිල් සමාදන් වෙන්න ගියා. ගොඩක් දුරට වෙන වෙන පන්සල් වලට ගියේ. මං දැන් මාර්තු පොයේ ඉඳන් තීරණය කරා ගමේ පන්සලට යන අවසානයේ කොහොම කොහේ ගියත් ඒ පන්සලනේ අපිට හැම දෙයකටම එන්නේ කියලා. ඉතින් මේ සිල් සමාදන් වෙන්න යන ගමන් වීඩියෝ කරන්න මට ඇත්තටම හිතුන්නේ නෑ. මේ බණ කියන වෙලාවක මම චුට්ටක් දාලා වීඩියෝ කැල් එකක් ඇත්තේ ඔයාලත් එක්ක බෙදා ගන්න හිතලා හැමදේම අතෑරලා චුට්ටක් ඒ දවසේවත් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන හින්දා මම ඇත්තටම කැමති නෑ එහෙම අර සභාවක් විදිහට එහෙම වීඩියෝ කරන්න. ඉතින් ඒ පන්සල් ගිහින් එන අතරේ මට එන්න උනේ ලෙඩ වෙලා දරා ගන්න බැරි වේදනාවක්. වතුර බොන්නේ නැතුවමත් නෙමෙයි ඒක හිතා ගන්න බැහැ. සමහරට පෙවෙන ප්‍රමාණය අඩුයි. ඒකයි ඇගේ උෂ්ණේ වැඩිකමටත් එක්ක හැදුණු ලෙඩක් හින්දා දරා ගන්නම බැරි වුණා. ඊට පස්සේ බෙහෙත් ගෙනල්ලා තමයි චුට්ටක් ඉවසන්න පුළුවන් වුණේ. ඉතින් එදා දවසේ උතුම් වෙසක් පොහොය දවසේ මට කූඩු පත්තු කරන්නවත් බකට් පත්තු කරන්නවත් මොනවත්ම කරන්න බැරි වුණා. එක කූඩුවක සවරන් අලවන්න ඉතුරුවෙදි තමයි මං හිතාගත්තේ සිල් සමාදන් වෙන ඇවිල්ලා මම ඒ ටිකේ වැඩ ඉවර කරනවා කියලා. ඉතින් අවාසනාවකට මට ඒ ටික ඉවර කරගන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා දෙවෙනි දවසේ තමයි මම ඉතින් මේ වෙසක් කූඩුවල සවරන් අලවලා බකට් පත්තු කළා. මම වෙසක් සමරුවේ දෙවෙනි දවසේ. ඉතින් පළවෙනි දවසේ මට කරගන්න බැරි වුණා. මන්ද මේ ටිකේ මේ මැයි මාස ආරම්භ කිරීමේ ඉඳන්ම වේදනාකාරී ජීවිතයක් විතරයි. වෙලාවට ජීවිතේ හොඳටම කලකිරුණා. ඒත් මං හිතාගත්තා මම පෙර සංසාරේ කරපු කර්ම මේ ගෙවල ඉවර කරනවා. මේ වේදනාවන් දැනෙන්නේ ඒ හින්දා. ඉතින් මේ හැමදේම දරාගෙන ඉදිරියට යන්න උත්සාහ කරනවා. සිත් රිදීම් නැති වෙනවා, වේදනාවක් නැති වෙනවා, ලෙඩ රෝග හැදෙනවා. මේ හැම දෙයකටම අපි ඉතින් මුහුණ දෙන්න ඕනනේ. මොනවා කරන්නද නේ. ඉතින් ඒ විදිහට තමයි මගේ මේ දිගේ කාලය ගත වුණේ. අනේ සමාව වෙන්න ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණාට. වීඩියෝ එකක් ගෙනාවේ නැතුණත් මාත් එක්කන් අලුත් යාළුවෝ ගොඩාක් එකතු වුණා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව එක්ක හැමදාම ඉන්නවට. මගේ channel එක අමතක නොකරනවාට. ඉතින් ගිහින් එන්නම් ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.